ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට මේ වසරේ සපුරා ගත යුතු යම් පරාමිතීන් දීලා තියෙන ඉලක්කයන් දීලා තියෙනවා. අපි නෝන් එක සාකච්ඡා කරම ඇති වී තිබෙන අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි නව මානයන් ගැන අපි සාකච්ඡා කරන්න වේවි නේද කියලා. අපි උපරිම සහාය ලබා ගන්නවා මේ වමනාවන් වෙනුවෙන්. පෞගේදා ඉන්දියානු අග්‍රාමාත්‍යතුමාගේ පැමිණීමත් එක්ක අපි විශාල ආර්ථික වශයෙන් ජයග්‍රහණ අත්පත් කරගෙන සඳහා ප්‍රයත්නයක් දරුවා. අපි 2023 වසරේ අපි soft loan එකක් අරන් තිබුණා, ණයක් අරන් තිබුණා ඉන්දියානු එක්සිම් බැංකුවේ, රිසර්ව් බැංකුවේ. දැන් අපි සාකච්ඡා කරපු වෙලාවේදී එතුමලා එකඟතාවය පළ කරා. ඒ පොලි අනුපාතිකය අඩු කරන්නත් ගෙවන කාලය දීර්ඝ කිරීම සඳහා එකඟතාවයකට එන්න අපි සමත් වුණා. ඒ වගේම අපිට කෝටි 1000කට ආසන්න ප්‍රදානයක් මේ වසරේ ලබා දෙන්න එකඟතාවයක් පළ කරා. කෝටි 1000. ඒ වගේම මිලියන 10000කට ආසන්න මුදල් ප්‍රමාණය. ඒ වගේම අපි සාම්පූර්වල විදුලි බල මණ්ඩලයේ 50%යි ඉන්දියානු සමාගමන 50%ක් සහිත මෙගාවොට් 120ක විදුලි බලාගාරයක් ආරම්භ කරන්න තීරණයක් ගනු ලැබුවා. ඒ වගේම මහව ඕමන්තේ දක්වා දුම්රිය රේල් පාරේ සංඥා පද්ධතිය එළියේ ඉන්දියානු සමාගමකින්. එම සංඥා පද්ධතිය වෙනුවෙන් අපි ගෙවි යුතු තිබුණා ඩොලර් මිලියන 14.9ක්. ඉන්දියානු රජය එකඟතාවය පළ කරා ඒ ඩොලර් මිලියන 14.9ම ආධාර බවට පරිවර්තනය කරන්න, ඒක ප්‍රධාන බවට පරිවර්තනය කරන්න. අපි උත්සාහ කරන්නේ කුමක්ද? සමහර ශාස්ත්‍රවල අපි දන්නවා ඩිජිටල් කරණේ ඉතාමත් ඉහළ පිම්මක් ඉන්දියාව ලබාගෙන තිබෙනවා. අපි නැවත රිසර්ච් කරලා පර්යේෂණ කරලා ඒ ශාස්ත්‍රය වර්ධනය කරනවද? එහෙම නැත්නම් ඒ ශාස්ත්‍රයේ ජයග්‍රහණ අත්පත් කරන් තියෙන කණ්ඩායමේ සහය අපි ගන්නවද? මොකද්ද හොඳ? අපිම රිසර්ච් කරලා අපිම පර්යේෂණ කරලා ඒ ශාස්ත්‍ර දියුණු වෙනවද? එතන දියුණු වෙලා තියෙන වගේ අපි උදව් ගන්නවද? ඩිජිටල් කරන පිළිබඳ අපි එකඟතාවයකට ආවා. ඒ වගේම නැගෙනහිර පළාතේ පස්වම්පත් ක්ෂේත්‍රයේ ඉඩම් ක්ෂේත්‍රය ආදී ක්ෂේත්‍ර ගණනාවකට ආධාර සැපයීම සඳහා එකඟතාවයකට ආවා. ඒ වගේම අපේ රෝහල් පද්ධතියේ විටින් විට බෙහෙත් හිගයක් ඇති වෙන ක්ෂේත්‍ර තිබෙනවා. සමහර බෙහෙත් විශාල ප්‍රමාණයක් අපේ රටේ නිෂ්පාදනය කරනවා. එසේ නිෂ්පාදනය නොකරන බෙහෙත් ඉන්දියානු රජයත් එක්ක ඉන්දියානු සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ ගිවිසුමක් කරා ලබාගත හැකිද කියලා අපි තීරණය කරන් තියෙනවා. මෙම කල්පනා කරන්න. මේ එකක්වත් මතක තබා ගන්න. පෞද්ගලික මම වෙනුවෙන් හරි පෞද්ගලික අපේ ආණ්ඩුවේ නියෝජනය වෙනුවෙන් නෙවෙයි. අපි මේ සියල්ල කරමින් තිබෙන්නේ මේ රට මේට වඩා සුබදායි රාජ්‍ය බවට පරිවර්තනය කිරීම සඳහා අපි සැලසුම් සකස් කරමින් තිබෙනවා. දැන් විශාල ආందోලන ලක් කරමින් තිබෙන ආරක්ෂක ගිවිසුම කිසිවක් නැහැ. දැනටමත් සිදුවෙමින් තිබෙන කරුණු දැනටමත් ඒකාබද්ධ මෙහෙයුම් තිබෙනවා. දැනටමත් ඒකාබද්ධ පුහුණු තිබෙනවා. අපේ නිලධාරීන් ගිල්ල පුහුණු වෙනවා. ඒ වගේම දැනටමත් එකට කරන පර්යේෂණයන් තිබෙනවා. ඔය විධිමත් කර ගැනීම සඳහා අපි එකඟතාවයකට අවිල්ල තිබෙනවා. අපිට මේ කලාපයේ ආරක්ෂාව සුරක්ෂිත කළ යුතුයි. ආරක්ෂාවේ වැඩි තාක්ෂණික හැකියාවන් තියෙන, ආරක්ෂාවේ වැඩි නිපුණතාවයන් තියෙන අයගේ සහාය අපි ලබා ගත යුතුයි. එහෙම නැත්නම් කොහොමද ඉස්සර රටක් යන්නේ? අපිට එම යන්න පුළුවන්කම තිබුණා. 70 වසරක් මේ රටේ තාක්ෂණයේ විද්‍යාවේ දියුණුවේ හිණිපෙත්තට ගේන්න මේ පාලකයන් සමත් වුණා නම් අපිට යන්න තිබුණා. හැබැයි මොකද වුනේ? 70 වසරක් ලෝකේ තාක්ෂණ වේගෙන් පරිවර්තන වුණා. ලෝකේ යුද විද්‍යාව වේගෙන් පරිවර්තන වුණා. විද්‍යාවේ නාමයේ සොයාගැනීම වේගෙන් පරිවර්තන වුණා. අපි කිසිවක් උකහාගත්තු නැති ජාතියක් බවට පරිවර්තනය වුණා. දැන් අපි කරන්න ඕන මොකද්ද? ඒ නව ජයග්‍රහණ, නව තාක්ෂණයේ පිමි අරන් තියෙන රාජ්‍යයන්ගෙන් සහාය ගන්න ඕන. අපි ඒ දේ අත්පත් කරගන්න ඕන නැද්ද? කරන්න ඕන නැද්ද? ඒ දේ අපි කරමින් තියෙන්නේ. මේ හැම දෙයක්ම කරන්නේ මේ රටත් මේ රටේ ජනතාවටත් මේට වඩා හොඳ ජීවිතයක්, අපේ රට මේට වඩා හොඳ අභිමානයක් නිර්මාණය කිරීමේ අරමුණෙන් වැඩ කරන ආණ්ඩුවක් මේක. මතක තබා ගන්න. මේකයි ආණ්ඩුව. ඉස්සර එහෙම නේ ගනුදෙනු කියන්නේ මොකද්ද? ඒ සමාගමෙන් මෙහෙට ගන්නවා, මේ සමාගමෙන් එහෙට දෙනවා. ඉස්සර ගනුදෙනු ගිය විදේශ සබත්තා නෙවෙයි. ගනුදෙනු නායකයෝ මිලදී ගන්නවා. මතක තබා ගන්න. අපිව කාටවත් මිලදී ගන්න බෑ. සහතික කරන්න. කාටවත් මිලදී ගන්න. අපි හැම තීන්දුවක්ම ගන්නේ මේ රටත් මේ රටේ ජනතාවට මේට වඩා ඉදිරි හොඳ අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන්. අපි ඒක කරනවා. අපිට හැබැයි කිව්වේ මොකක්ද?
අපිට කිව්වේ ජාත්‍යන්තර සබතානිත රාජ්‍යයක් ගොඩනැගෙවි කියලා. එහෙම කිව්වේ. ආයෝජකේ දාලා යාවි කියලා. ඒ සියල්ල අපි වෙනස් කරමින් තියෙනවා. දැන් මොකක්ද එනම් ඉදිරි පියවර වන්නේ? ඉදිරි පියවරන්නේ මෙන්න මේ සාක්ෂාත් කරගෙන තියෙන ජයග්‍රහණ. ඒවා ස්ථාවර කරගනිමින් මෙරට තවත් දියුණුවේ හිණිපෙත්තට අපි ගෙන යන්න ඕනකම තිබෙනවා. ඒදී ඉතාමත් වැදගත් ආයතන තමයි පළාත් පාලන ආයතන. අපි මේ අයවැය ලේඛන සකස් කරනකොට අපිට පළාත් පාලන ආයතන තිබුණේ නැහැ. ඒ නිසා අපි අපේ නිලධාරී යාන්ත්‍රණය හරහා තමයි අපි සමහර යෝජනා ගෙන්න ගත්තේ. මොකද අයවැය ලේඛනේ මුදල් ටිකක් වෙන් වෙන්න ඕන. දැන් මොකද්ද වෙන්න ඕන? ගාල්ල නගර සභාවටම අයිති වැඩ ටිකක් තියෙනවා කරන්න. අක්මීමන ප්‍රාදේශ සභාවටම අනන්‍ය වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒවා කරන්න ඕන ඒගොල්ලෝ. කරන්න මොකද වෙන්න ඕන? ගාල්ල නගර සභාවට වැඩ ගොඩක් තියෙනවා කරන්න. මොකද්ද බලන්න ඕනකම තියෙන්නේ? අන්නේ වැඩ කිරීම සඳහා නගර සභාවට කොච්චර සල්ලි ප්‍රමාණයක් උපයා ගන්න පුළුවන්ද? ඉස්සරලා. අක්මීමන ප්‍රාදේශ සභාව බලන්න ඕන. ප්‍රාදේශ සභාවට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒ වැඩ ටික කරන්න ප්‍රාදේශ සභාව කොච්චර ආදායමක් උපයා ගන්නවද? ප්‍රාදේශ සභාව නගර සභාව උපයා ගන්න මුදල් ප්‍රමාණය මදි නම් මොකද කරන්න ඕන? මෙන්න මේ ප්‍රාදේශ සභාවේ මේම යෝජනාවක් තියෙනවා. මේ ප්‍රාදේශ සභාවේ මේම අවශ්‍යතාවයක් තියෙනවා කියලා මධ්‍යම ආණ්ඩුවට යෝජනාව එන්න උනා. ඒතර අපි බලනවා නගර සභාවේ මුදල් මේකට ප්‍රමාණවත් නැත්නම් මධ්‍යම ආණ්ඩුවෙන් ඒ සඳහා අවශ්‍ය වෙන මුදල් ප්‍රතිපාදන අපි වෙන් කරනවා. එහෙම කරන්න තියෙන්නේ. අපි දන්නවා නියාගම වගේ ප්‍රාදේශ සභාවක ඈත නේද දුෂ්කරයි. විශාල ප්‍රාදේශ සභාවට ආදායමක් නැහැ. හැබැයි ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතේ පවත්වාගෙන යාම සඳහා විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. හැබැයි ප්‍රාදේශ සභාවේ ආදායම මදි. එහෙනම් මොකද කරන්න ඕන? ප්‍රාදේශ සභාවේ ආදායම නැහැ කියලා වැඩ ටික නොකර තියෙන්න බෑනේ. අන්නතර ප්‍රාදේශ සභාවෙන් යෝජනා ටිකක් එන්න ඕන හදලා මෙන්න මේ වැඩ ටික තියෙනවා අයවැය ලේඛනෙන් දාලා දෙන්න කියලා අපිට මේ අයවැය ලේඛන හදනකොට එහෙමම සාකච්ඡා කරන්න අපිට කාලෙ තිබුණෙත් නැහැ ආයතන තිබුණෙත් නැහැ. හැබැයි අපි දැන්ටම දැනුම් දීලා තියෙනවා අපි 2026 අයවැය ලේඛනට යෝජනා මේ ජූනි මාසෙ ඉඳන් ගන්නවා. ජූනි මාසෙ ඉඳන් ගන්නවා. අරගෙන අපි නොවැම්බර් වෙනකොට රට පුරා යෝජනා ටික සමාලෝචනය කරලා අයවැය ලේඛනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නොවැම්බර් වල. තව අයවැය ලේඛනයක් මාස 6කින් එනවා. එහෙනම් මොකද්ද වෙන්න ඕනකම තියෙන්නේ? එහෙනම් අපිට වෙන්න ඕනකම තියෙන මෙන්න මේ ප්‍රාදේශ සභාව, නගර සභාව, මධ්‍යම ආණ්ඩුවෙන් කෙරෙන්න ඕන වැඩ ටික Tamanට අවශ්‍ය වෙන මුදල් ප්‍රතිපාදන මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕන. ඉල්ලනකොට අපිට ඉල්ලන කණ්ඩායම ගැන විශ්වාසයක් තියෙන්න ඕන. මේ ආයතා වැඩකට නෙවෙයි ඉල්ලලා තියෙන්නේ. මේ කොන්ක්‍රීට් පාර ඉල්ලලා තියෙන්නේ Tamanගේ ගෙදරට කොන්ක්‍රීට් දාගන්න නෙවෙයි. එහෙමනේ සමහර වෙලාවට. මේ කොන්ක්‍රීට් පාර ඉල්ලලා තියෙන්නේ පාරට කොන්ක්‍රීට් ටිකයි, ගෙදරට ගොඩයි. එහෙම කට්ටිය නෙවෙයි. අපි එන යෝජනාවට විශ්වාසයක් තියෙන්න ඕන. එහෙනම් මොකද වෙන්න ඕන? මධ්‍යම ආණ්ඩුවේ මුදල් වෙන් වෙන්න නම් ප්‍රාදේශ සභාව, නගර සභාව විශ්වාස කරන කණ්ඩායමක් අතර බලය ලැබෙන්න ඕන. එහෙම නැත්නම් යෝජනාවක් ආවොත් අපි මොකද කරන්නේ? දහසරයක් විතර බලනවා. ඇයි? දන්නවනේ හිටපු කට්ටිය. බලන්න ඕනේ නැද්ද? ආණ්ඩුවේ තමුන්නාසලත් බලන්න ඕන. හිටපු කට්ටිය අපි දන්නවනේ. නේද? ඒක අපිට විශ්වාසයක් තියෙන්න එපා. නගර සභාවේ සල්ලි ටික පරිස්සම් කරලා ඒගොල්ලෝ නගර සභාව වැඩ ටික කරනවා. මදි සල්ලි ටික අපි යවනවා. ඒ ටිකත් පරිස්සම් කරලා වැඩ ටික කරනවා. ඒතර ඒකට ඕන මොකද්ද? එකට ගැට ගැහුණු යාන්ත්‍රණයක් ඕන. ප්‍රාදේශ සභාව මහා ආණ්ඩුව කෙරෙහි සැක හිතනවා. මහා ආණ්ඩුව ප්‍රාදේශ සභාව කෙරෙහි සැක හිතනවා. නගර සභාව කෙරෙහි මහා ආණ්ඩුව සැක හිතනවා. මහා ආණ්ඩුවට වැඩක් දෙන්නම් කියලා නගර සභාව සැලසුම් කරනවා. මුළුමනින්ම අරාජික වෙනවා. අපි මේ ජාතික වශයෙන් ගොඩක් වැඩ කරමින් තිබෙනවා. හැබැයි ජාතික වශයෙන් අපි අත්පත් කරගන්න ජයග්‍රහණ ගමට ගලාගෙන එන්න ඕන. කොහොමද ගමට ගලාගෙන එන්නේ? දැන්ට තියෙන නිලධාරී යාන්ත්‍රණ විතරයි එක ප්‍රමාණවත් නැහැ. ඒකට දේශපාලන යාන්ත්‍රණයක් අවශ්‍යයි. දැනට මම කලින් කියපු යෝජනා ඔක්කොම උඩ යෝජනා. බැංකු පොලි අනුපාතිකය මොකද්ද? ඩොලරේ ස්ථාවර කිරීම නේද? අයවැහි ගිය සමනය කර ගැනීම, වැඩි කිරීම මේ ඔක්කොම ජාතික වැඩ. හැබැයි ගමට වැඩ ටික එන්න ඕන. ගමට වැඩ ටික එන්න නම් මොකද්ද කරන්න ඕනකම තිබෙන්නේ? ගමේ යාන්ත්‍රණයක් තියෙන්න ඕන. ගමේ යාන්ත්‍රණයක් තියෙන නම් ප්‍රාදේශ සභාව, නගර සභාව මධ්‍යම ආණ්ඩුවට, මහා ආණ්ඩුවට සමාන්තර ලෙස, මධ්‍යම ආණ්ඩුවට සමාන්තර ලෙස නගර සභාව, ප්‍රාදේශ සභාව හදන්න ඕන. වෙන කාටවත් දෙන්න මොකටද?
මන් දන්නවා දෙන්නේ නැති බව, දීලා වැඩකුත් නැති බවක් දන්නවා ජනතාව. ඒත් මම අවධාරණය කරන්නේ. මධ්‍යම ආණ්ඩුවට සමාන්තර මධ්‍යම ආණ්ඩුවත් එක්ක එකට ඉන්න, මධ්‍යම ආණ්ඩුව සභාව කෙරෙහි සැක නොහිතන, සභාව මධ්‍යම ආණ්ඩුවට යටිකූට්ටු වැඩ නොකරන යාන්ත්‍රණ බවට පත් වෙන්න ඕන. එහෙම පත් නොවුනොත් මොකද වෙන්නේ? එහෙම පත් නොවුනොත් සිද්ධ වෙන දේ තමයි අරාජිකත්වයක් නිර්මාණය වෙනවා. එහෙනම් රටේ අත්පත් කරගන්නා ජයග්‍රහණ, ආර්ථික ජයග්‍රහණ ගමට ගලාගෙන එන්න නම් ඊට සමාන්තර ප්‍රාදේශ සභා, නගර සභා ටික හදන්න ඕනකම තිබෙනවා. ඔය අපිට එරෙහි කණ්ඩායම් ඡන්ද ඉල්ලන්නේ දිනන්න නෙවෙයි. ඒගොල්ලොත් දන්නවා. ප්‍රාදේශ සභාවක්, නගර සභාවක් ගන්න නෙවෙයි. ඒගොල්ලන්ට අවශ්‍යයි ඒගොල්ලන්ට එරෙහිව ක්‍රියාත්මක කළ දෙන පරීක්ෂණ යම් ප්‍රමාණයකට අඩපණ කරගන්න පුළුවන්ද ඡන්ද ටිකක් වැඩි කරගෙන. ඔච්චර ඕකට එන්නේ. හරිද? ටිකක් වැඩි කරගෙන නෑ. හරිද? පරීක්ෂණ ඉතා හොඳින් යනවා. සමහර අය ඡන්ද ඉල්ලන්නේම පරීක්ෂණ වලින් බේරෙන්න. ටීවී එක දිහා බලන් ඉන්නකො. වැඩියෙන්ම කෑ ගහන්නේ, වැඩියෙන්ම බය වෙච්ච අය. අද රෑ බලන්න 7ට. දැන් නම් බැරි වෙයි. හරිද? ටීවී 7 ප්‍රවෘත්ති වල වැඩියෙන්ම කෑ ගහන්නේ, වැඩියෙන්ම බය වෙච්ච අය. මා නැවත කියන මේ කිසි කෙනෙක්ගෙන් අපි පරිගැනීම් කරන්නේ නෑ. අපිට මේ පරිගැනීම් කිරීමේ අවශ්‍යතාවයක් නෑ. අපිට කිසි කෙනෙක් එක පෞද්ගලික තරහක් නෑ. හැබැයි අපි ක්‍රමානුකූලව මේ වංචා, දූෂණ, යටගිය අපරාධ විමර්ශනය කරන ක්‍රියාවලිය විධිමත් කරලා තියෙනවා, ඉදිරියට ගෙන යමින් තියෙනවා. ඒක අපි කරලා තියෙනවා. මම ඔබට උදාහරණයක් කියන්න. 2015 ඔක්තෝබර් මාසයේ තෙල් සංස්ථාවේ සල්ලි වලින් ගම් වතුර ආධාර බෙදනවා කියලා සල්ලි අරගෙන ගිහිල්ලා තියෙනවා ගිරිඋල්ලේ മന്ത്രി කෙනෙක්. කුරුණෑගල බෙදන්න. ගම් වතුර ආධාර බෙදන්න. එකක් තමයි තෙල් සංස්ථාවට ගම් වතුර ආධාර බෙදන්න නීතිමය බලයක් නැහැ. නෑනේ. තෙල් බෙදුවා නම් ටිකක් සාධාරණයි. දෙක, පරීක්ෂා කරන බලනකොට ඒ කාලේ ගිරිඋල්ලේ ගම් වතුරක් තිබිලත් නැහැ. තුන, පරීක්ෂා කරලා බලනකොට ඒ කාලේ ඡන්දයක් තිබිලා. එහෙනම් මොකද කරලා තියෙන්නේ මේ? මහජනයාගේ මුදල් අවභාවිතාවේ යෙදලා තියෙනවා. පරීක්ෂණය ඕක. මේකට මොකද්ද කරන්න කියලා නීතිපති දෙපාර්තමේන්තුවට ලියුමක් අරිනවා. කවද්ද? 2015 ඔක්තෝබර් වල. 2015 ඔක්තෝබර් වල ලියුමක් යවනවා. මෙන්න මෙහෙම වැඩක් වෙලා තියෙනවා, මොකද කරන්න කියලා. උත්තර එන්නේ 2025 ජනවාරි 8. උත්තර ආපුවම කියනවා එතුමයි පෞද්ගලික ලේකම් දෙන්නම අත්අඩංගුවට ගන්න කියලා. අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරා. ඊට පස්සේ අත්අඩංගුවට ගන්නකොට අරන් තියෙන්නේ එතුමයි බිරිඳයි දෙන්නම. ඒතර රටේ මතයක් හදන්න පටන් ගත්තා මේ පෞල් පිටින් ගන්න එක වැරදිනේ කියලා. මමත් බැලුවා ඇයි මේ නෝනායි මහත්තයයි දෙන්නම ගත්තේ කියලා. මම ඇහුවා අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොකද්ද උනේ කියලා. නෑ කිසි වැරද්දක් කරේ නෑ කිව්වා. ගත්තේ ඇමතිතුමයි ඇමතිතුමාගේ පෞද්ගලික ලේඛනුයි කිව්වා. ඒ අලුත් කෙනා. මම මේ පරණ කෙනාකට කියන්නේ. හරිද? හරිද? ඒක බලනවා මොකද්ද බිරිඳ? අලුත් කෙනත් එහෙමයි. පෞල් පිටින් යන්නේ පෞල් පෙලින් වැඩේ දීලා. වෙන මොකවත් නෙවෙයි. දැන් ගත්තනේ නෑ නයි මස්සිනයි. නේද? මස්සිනා මහමති නෑන පෞද්ගලික ලේකම්. ඊට කලින් මහත්තයාගෙත් පෞද්ගලික ලේකම්. මොකද මම ඒක බලන්න ඕන දැන් දෙන්නගෙම වෙලා හිටියද කියලා. පෞද්ගලික ලේකම්. බලන්න ඕනේ නැද්ද? මොකද මම දන්නවා මාවිල්ලාරු වෙලාවේ පෞද්ගලික ලේකම් මෙයා. දැන් මෙයාගේ අලුත් පරීක්ෂණي. මොකද මේ වෙලා තියෙන්නේ? ඉතින් පෞල් පිටින් මහජනයාගේ දේපල හොරකම් කරා නම් පෞල් පිටින් විඳවන්න ඕන. තව එක්කෙනෙක් කියනවා අපේ වයසට ගිහපු ඇවිදින්න බැරි ආච්චිත් ගෙනියනවා. මම කියන්නේ ආච්චිට එහෙම උනේ නේද? ආච්චිට එහෙම උනේ වංචනික මුණුබුරන් හින්දා. පව් මටත් හිතෙනවා පව්. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ඒ වයසක කෙනෙකුටවත් බේරෙන්න දෙන්නේ නැහැ. තමන්ගේ මුදල් සංගවා ගැනීමේ නේද මෙවලමක් බවට වයසක ආච්චිපත් කරගන්න. අපි මොකද්ද කරන්නේ? අපි මොකද්ද කරන්නේ? අපිට කියන්න පුළුවන් ද නෑ ආච්චි කියලා. ආච්චි නෙමෙයි අපි හොයන්නේ ආච්චිද නැද්ද කියලා නෙමෙයි අපි හොයන්නේ මොකද්ද? මහා ජනයාගේ මුදල් හොරකම් කරලා කොතනද තිබ්බේ? තියලා තියෙන ආච්චි ගාව නම්
වාච්‍ය ප්‍රශ්න කරනවා. තියලා තියෙන බාප්පා ගාව නම් බාප්පා ප්‍රශ්න කරන බාප්පා තාම ආවේ නැහැ. දැන් නඩු දෙකකට මඟ හැරලා ඉන්න අපි බලාගෙන ඉන්නේ. පොඩි බාප්පා නඩු දෙකකට මඟ හැරලා දැන් ඉන්නේ අධිකරණයට ආවේ නැහැ. බලන් ඉන්නවා අපි. මොකද වෙන්නේ කියලා. ඊළඟ දෙවෙනි බාප්පා කතරගම ගෙවල්. ඉතින් පෞල් පිටින් කරා නම් පෞල් පිටින් විදවන්න ඕන. ඒක අපි කියන්නේ. ඉතින් කිසි කෙනෙක් අපිට පෞද්ගලික තරහක් නැහැ. අපිට අවශ්‍ය මේ රටේ යලි යුක්තිය පිළිබඳ විශ්වාසය, සාධාරණත්වය පිළිබඳ විශ්වාසය, නීතිය පිළිබඳ විශ්වාසය තාහුළු කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි. හැම කෙනාටම සහතිකයක් ලබා දෙන්න ඕන. මහජනයාගේ දේපල වලට කුමන අපරාධයක් කොයි කාලයක කරත් කොයි හරි වෙලාවක ඒකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා කියන සහතිකය දෙන්න ඕන මේ රටේ පුරවැසියන්ට. නැත්තම් මොකද වෙන්නේ? හොරකම් කරනවා කාලය විසින් යටපත් වෙනවා. ඒක වැරදි. අපි ඉතාමත් ස්ථාවර තැනක ඉන්නවා. ලොකුද පොඩිද අපිට වැඩක් නැහැ. කවදද වංචාවේ යෙදුනේ? කාලවකෝන අපිට වැඩක් නැහැ. යෙදුනේ කවදද? ඒ අපරාධයට සාධාරණයට කිරීමේ වගකීම වෙනුවෙන් තමයි මේ රටේ ජනතාව සාතිශය බහුතර බලයක් දීලා මේ ආණ්ඩුව හැදුවේ. බලාගෙන ඉන්න මේ ආණ්ඩුව හදලා නෙවෙයි. මේ ආණ්ඩුව හැදුවේ මේවා කරන්න තමයි. මම දන්නවා ජනතාවට තියෙනවා නම් තියෙන මේවා කරන එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මේවා ටිකක් ප්‍රමාදයි නේද කියලා. එහෙමනේ තියෙන්නේ. එහෙමනේ තියෙන්නේ. කරන එකට ගැටලුවක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙන ප්‍රමාදයි නෑ. ප්‍රමාද නෑ. මේවා හරියට කරන්න ඕන. ආණ්ඩුවට පැවරෙන්නේ පොඩි වැඩ කොටසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා. නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ගන්නවා. අල්ලස් කොමිසම පරීක්ෂණ පවත්වනවා. අල්ලස් කොමිසමේ නීතිචෝරුන්ගේ සහාය ගන්නවා. අරගෙන ඉවරලා මහා අධිකරණයේ අධිචෝදනා සහිත නඩුව දානවා. ඊට පස්සේ නඩු විභාග කරලා තමයි දඬුවම ලබා දෙන්නේ. දඬුවම් ලබා දීමේ බලයක් හෝ දඬුවම් ලබා දීමේ හැකියාවක් හෝ ආණ්ඩුවකට නැහැ.